Google එකට ගිහිල්ලා case education කියලා type කරන්න. ඊට පස්සේ caseedu.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ පහළ තියෙනවා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන පාඨමාලාව ඒක add to cart දෙන්න username password ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ඔතනින් log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් register කියන එක දෙන්න. ඊට පස්සේ first name එක last name එක username එක ඔයගොල්ලන්ගේ email එක සහ ඔයගොල්ලන්ට අවශ්‍ය කරන password එක ඒව ටික දාලා register වෙන්න. register වුණාට පස්සේ ඔයගොල්ලන්ට verification එකක් ඔයගොල්ලන්ගේ email එකට යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ email එකට ගිහිල්ලා බලන්න inbox එකේ නැත්නම් ඔයගොල්ලෝ බලන්න spam box එකට ගිහිල්ලා පොඩ්ඩක් check කරන්න. එතකොට ඔයගොල්ලන්ට තියෙනවා case education platform එකෙන් ආපු email එක. ඒක not free spam කියලා select කරලා inbox එකට දාගෙන verify email address කියන එක දෙන්න. ඊට පස්සේ මේක තමයි dashboard එක. ඔයගොල්ලෝ home එකට හපව ගිහිල්ලා එහෙම නැත්නම් explore courses ගිහිල්ලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන course එක add to cart දෙන්න පුළුවන්. පහළට ගිහිල්ලා බලපුවහම view card එකට ගියා. ඔයගොල්ලන්ට coupon එකක් තියෙනවා නම් ඔතන coupon code එකක් දීලා apply කරන්න පුළුවන්. එතකොට ඔය යම්කිසි discount එකක් තියෙනවා නම් ඒක apply වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ process checkout කියන එක click කරන්න ඕනේ. direct bank transfer එකක් තමයි කරන්නේ. billing details එකට ඔයගොල්ලන්ගේ details ටික add කරන්න. add කරලා place order කියන එක click කරන්න. ඊට පස්සේ ඔක placement එක admin dashboard එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ payment එක කරලා ඒකේ pay sheet එක WhatsApp කරාට පස්සේ admin side එකෙන් manual ඔයගොල්ලන්ට access allow කරනවා. ඔයගොල්ලෝ ඔහම dashboard එකට ගිහලා බලුවොත් එහෙනම් දැන් ඔයගොල්ලන්ගේ 0 තියෙන්නේ active courses. admin allow කරාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා ඔයගොල්ලෝ register වුණ course එකේ details ටික. ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය කරන course එක කරගෙන යන්න පුළුවන්.